අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තෙරුවන් සරණ බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං පුබ්බ දේවාති පුබ්බ චරියාති ආහුනේයාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං තං කිස්සේතු බහූපකාරා භික්ඛවේ මාතා පිතුන්නං පුත්තානං ආපදා ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක අවසරයි මාගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත ගුණවත් පින්නතුනි පින්වතියනි පුංචි දරුවනි මේ උතුම් වූ වස් කාලයයි මේ වස් කාලයේ පුරාවට විවිධ පින්කම් සිද්ධ කර ගනිමින් දායක කාරකාදී පින්වතුන් නොයෙක් විදිහේ කුසල ක්‍රියාවන් වල නිරත වෙමින් පින් එකතු කර ගන්න කාලය. ඒ නිසා මේ කාලයේ තුල සිදු කරන විශේෂ ධර්ම දේශනාවක් හැටියට මේ ධර්ම දේශනාව හඳුන්වන්න පුළුවන්. රෙබේකා නෝන මහත්මිය විසින් තමන්ගේ දූ දරුවන් හිතවතුන් එකතු කරගෙන සංවිධානය කරන මේ උතුම් පින්කම. ඒ නිසා විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. මෙවැනි ධර්ම දේශනාවක් පවත්වන්නට ඕනේ කියලා හිතට ඇතිවෙච්ච සිතුවිල්ලම මහා පුණ්‍යවන්ත සිතුවිල්ල. ඒ නිසා මේ හැම දිනාටම භාග්‍ය උදා වුණා අද ධර්ම දේශනාව සඳහා පැමිණෙන්න. ඒ නිසා
පින්නතුනි බණ ඇසීම අනිත් අයට බණ අසන්නට සැලැස්වීම කියන කාරණා දෙකම ඊටාම පුණ්‍යවන්ත කාරණා හැටියටයි සිහිපත් කරන්න තියෙන්නේ. විශේෂයෙන් මේ පින්කමට අරමුණු වුණු කාරණා කීපයක්ම තියෙනවා. එයින් විශේෂ කාරණාවක් තමයි ඊයේ දිනට ජන්මදිනයේ සැමරු රවීන් ලංකා තරුණ මහත්මයාට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. ඒ අතර අභාව ප්‍රාප්ත වූ තමන්ගේ ආදරණීය පියවරු දෙදෙනා රවීන් මහත්මයාගේ සහ උත්පලා මහත්මියගේ පියවරුන් දෙදෙනාම සිහිපත් කරනවා. ඒ කේ වීරකෝන් මහත්මයා සමන් ගුරුගේ මහත්මයා කියන දෙපළ. ඒ වගේමයි පින්නතුනි සුජීවත්ව වාසය කරන දයාබර මෑණිවරුන් දෙදෙනා සිහිපත් කරනවා. ඒ රවීන් මහත්මයාගේ මව නන්දා මහත්මිය උත්පලා මහත්මියගේ මව රෙබේකා මහත්මිය මේ දෙදෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කම සඳහා සහභාගී වෙන මේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම කරන අතර විශේෂයෙන් මේ චරක මහත්මයා දුලීකා මහත්මියක් සිහිපත් කරමින් ඒ අයටත් සෙත් වතනවා. ඒ වගේම විශේෂයි හෙට දවසේ උපන් දිනයේ සමරන අපේ ධම්මකන්ද හාමුදුරුවන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද පැවැත්වීම කියන මේ කාරණා තමයි මේ පින්කමට මූලික අදහස් බවට පත් වුණේ. ඒ නිසා පින්නතුනි ඊටාම වටිනා අදහස් කීපයක් එකතු වෙච්ච ඊටාම ලස්සන පින්කම. මේ පින්කම තවත් ලස්සන වුණා මේ අයගේ පැමිණීම නිසා. ඒ නිසා පින්කම ලස්සනයි වගේම තුන්සිත පහදවාගෙන තථාගත අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත පතන මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳ ශ්‍රවණය කරන්නට කාලය යොදා ගැනීම අපි තාම අගය කොට සලකනවා. ඒ නිසා බණ ඇසීම අමාරු කාර්යයක්. බණ කීමත් අමාරු කාර්යයක්. ඒ නිසා කෙටියෙන් නම් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අහුම්කම් දීමේ අපේ ජීවිතයට උගා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ධර්ම දේශනා පැවැත්වීම දීර්ඝ කාලයක ඉඳන් පැවතගෙන එන උතුම් චාරිත්‍රයක්. බණ ඇසීමෙන් ජීවිතය වෙනස් කරගත් අය ලෝකේ අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා ජීවිතය වෙනස් කරගන්න, ජීවිතය හදාගන්න, ජීවිතය දිහා ආපසු හැරිලා බලන්න පුළුවන් දේශනාවක් තමයි ධර්ම දේශනාව කියන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙකම සතුටින් තබාගත හැකි කෙසේද කියන වග ධර්මයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ධම්මෝ පනේසෝ සුගතප්ප සත්තා තරෝච සංසාර මහන්න වස්ස බ්‍රහ්මා සුරාදීහි නමස්ස නීයෝ රසෝ රසානං පරමෝ තිලෝකෝ. ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්නතුනි මේ මුළු තුන් ලෝකේම රසවත්ම වාක්‍ය රසවත්ම වැකිය හැටියටයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා තුන් ලෝකය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයක්, ඒ වගේම දිව්‍ය ලෝකත්, බ්‍රහ්ම ලෝකත් කියන මේ සියලුම ලෝකයන්හි
කාම රූප අරූප කියන මේ තුන් ලෝකේම රසවත්ම දේශනාව රසවත්ම වැකිය තථාගතයන්න් වහන්සේගේ ධර්මයයි. මේ ධර්මය තුල ඕනෑම කෙනෙකුට සැනහෙන්නට ඕනෑම කෙනෙකුට ජීවිතය සනසා ගන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී මේ ධර්මය අනුව ජීවත් වෙන කෙනාගේ ජීවිතය සෑම අංශයකින්ම ආරක්ෂා වෙන බව සඳහන් වෙනවා. ඒ නිසා ඔබට වෙන ආරක්ෂාවක් නැතුවට ධර්මයේ ආරක්ෂාව නිරන්තරයෙන්ම තියෙන බව සිහියට ගන්නට ඕන. ධම්මෞසද සමන්නාති ඒතම් පිබත බික්ඛු සංසාරේ සැරිසරන අපි සියලු දෙනාම ලෙඩ කායික වශයෙන් වේවා මානසික වශයෙන් අපි ලෙඩටපත් වෙලා ඉන්නේ. සංසාරේ නැමැති ලෙඩින් අපි දුක් වේදනා විඳිනවා. ඒ නිසා අපිට සංසාරේ නැමැති රෝගය නිවාරණය කරන්නට තියෙන එකම ඖෂධය තථාගත ධර්මයයි. ඒ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් ඒ ජීවිතය සැබවින්ම පරමාදර්ශී ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අද උපන් දිනය සමරන මේ තරුණ දරුවා ජීවිතයට අලුත් අරුතක් එකතු කරන්නට අද හැකියවීම වාසනාවක් හැටියට දකිමු. අපි හැමෝම වගේ උපන් දින උත්සව පවත්වනවා. ඒක හරි වටිනවා. හැබැයි පින්නතුනි මම දකින්නේ උපන් දිනය හැටියට අම්මාගේ දිනයයි. එයයි ඔබ මෙලව එළිය දුටුව දවසේ වැඩිපුරම වේදනා වින්දේ තමන්ගේ ආදරණීය අම්මා. ජීවිතයත් මරණයත් එක්ක මහා සටනක් කරලා ඒ මහා වේදනාව විඳදරා ගැනීමට නොහැකි තරම් අපහසුයෙන් සිටිය අම්මා. ඔබේ මූණ දකිනකොට ඔබ හඬන කටහඬ ඇහෙනකොට අර සම්පූර්ණ වේදනාවන් නැති වෙලා මහා ස්නේහවන්ත සැනසෙල්ලක් ලබා ගන්න. ඒ ඔබ ඉපදුන දවසේ. එදා ඉඳන් ඔබ හැදෙන වැඩෙන දිහා බලාගෙන උපරිම සතුටුනේ කවුද? ආදරණීය අම්මා. ඒ නිසා උපන් දිනය අම්මාගේ දිනය හැටියට අම්මට ගරු කරන්න පුරුදු වීම ඉතාම වටිනවා. සමහර දරුවෝ ලොකු මහත් වුණාම අම්මා ගැන අමතක වෙලා උපන් දිනය මහා ඉහළින් සමරන අවස්ථා අපි දකිනවා. ඒ පළවෙනි තැන දෙන්න ඕනේ තමන්ගේ ආදරණීය අම්මටයි. ඔබට දුකක් වුණු වෙලාවේ ඔබට සැපක් වුණ වෙලාවේ හදවතින්ම සතුටු වෙන්නේ අන් කිසිවෙක් නෙවෙයි අම්මා. අම්මා විතරක්ම නෙමෙයි තාත්තත් එහෙමයි. බොහෝ විට තාත්තා ඔබ කුසේ දරාගෙන නොහිටියට දස මාසයක් ඒ බර නුහුල්ලා සිටියාට ඔබේ අම්මා දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියන ආරංචිය ලැබෙනකොට සතුටු වෙන එකම පුද්ගලයා තාත්තා. ඒ අභිමානය, ඒ ශක්තිය, ඒ මහා හදවතට දැනෙන්නේ මහ මෙරක් විදියට. ඒ නිසා තාත්තා අපි වෙනුවෙන් බොහෝම කැපවීම කරපු කෙනෙක්. තාත්තගේ අඩිපාරේ
තාත්තා කතා කරන විදිහට, තාත්තා යන්නේන විදිහට, තාත්තගේ වැඩපිළිවෙල දිහා බලාගෙන තමයි පුත්තු දුවලා හැදෙන්නේ වැඩෙන්නේ. ඒ නිසා පුතාගේ දුවගේ ලෝකේ මහා ශක්තියක් වන්නේ, මහා විරුවන් බවට පත් වෙන්නේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසාමයි අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් ගාථා පාඨයක් මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ. ඒ ආදරණීය අම්මයි තාත්තයි දෙන්න බුදුරජාණන් වහන්සේ සමාන කළේ මහා බ්‍රහ්මයාට. මහා බ්‍රහ්මයා තුල තියෙන උතුම් ගුණධර්ම අම්මයි තාත්තයි තුල තියෙනවා. පින්නතුනි, කවදාවත් බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට තමන් වහන්සේ සමාන කළේ නැහැ. ඒත් අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මටයි තාත්තටයි බුදුරජාණන් වහන්සේ සම කළා. උන්වහන්සේ දේශනා කළා, මහණෙනි, බුදුරජාණන් වහන්සේ වෙනුවට තමන්ගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නට වැඳ නමස්කාර කරන්න ඒකේ කිසිදු අඩුවක් නැහැ කියලා. ඒ නිසා දරුවන්ට දෙමව්පියෝ වගේම දෙමව්පියන්ට දරුවනුත් මේ ලෝකේ මහා වටිනා වස්තු. දෙමව්පියෝ කතා කරන්නේම තමන්ගේ දරුවන් ගැන. දරුවෝ කතා කරන්නේම තමන්ගේ දෙමව්පියෝ ගැන. මගේ ආදරණීය අම්මා මෙහෙමයි, මගේ ආදරණීය තාත්තා මෙහෙමයි, අපිට හොඳ නරක කියා දුන්නේ මෙහෙමයි, පාසලට එක්කගෙන ගියේ මෙහෙමයි. ඒ අතීත මතකයන් මැවි මැවි පේනවා අපිට ආදරණීය අම්මගේ තාත්තගේ වටිනාකම දන්න දරුවන්ට. සුද්ධෝදන මහ රජුරු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළාම දරු දුක දරා ගන්න බැරුව බොහෝම වේදනාවෙන් කාලය ගත කළා. උන්වහන්සේ කිඹුල්වතට වැඩියා. කිඹුල්වත් නුවරට වැඩිය බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා දායාදය දෙන්නටයි එක් කරගෙන ගිහිල්ලා පැවිදිකම ලබා දුන්නා. ඒ වෙලාවේ සුද්ධෝදන මහරජුරෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා පින්නතුනි. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දරුවෝ දෙමව්පියොත් අතර තියෙන සම්බන්ධය මහා පුදුම බලගත් සම්බන්ධයක්. ඒ නිසා ඔබ වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට මා දුකටපත් වුණා. මා ඒ දුක නැති කරගත්තේ නන්ද කුමාරයා දිහා බලලා. ඔබ වහන්සේ නන්ද කුමාරයා පැවිදි කළා. මා ඉන්පසු ඒ දුක නැති කරගත්තේ මගේ රාහුල පුතා දැකලා. ඔබ වහන්සේ ඒකත් මට නැති කළා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගේ දරුවන්ගේ සෙනෙහස ඇට මිදුළු මස් දක්වා කාවැදිලා තියෙන මහා බල සම්පන්න බැම්මක් හා සමානයි කියන. බුදු පියාණන් වහන්සේ මින් පසු කවදාවත් දෙමව්පියන්ගේ අවසරයක් නැතුව ඔබ වහන්සේගේ ශාසනයට දරුවෝ ඇතුළත් කරගන්න එපා කියන ඉල්ලීම, කාරුණික ඉල්ලීම බුදුරජාණන් වහන්සේ කළා. එදා ඉඳන් තමයි දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව කිසිම දරුවෙක් ශාසනයට ඇතුළත් කරන්නේ නැත්තේ. ඒ රජුරුවන්ගේ ඉල්ලීම. එදා බලන්න බුදු ඇසින් පවා ඒ රජුරුවන්ගේ ඉල්ලීම පිළිගත්තේ ඒ තරම් දරුවන් හා දෙමව්පියන් අතර මහා බැම්මක් තියෙන නිසායි.
ඒ නිසා මේ දෙමව්පියෝ සතුටු වෙන්නට ඕනේ. තමන්ගේ ආදරණීය පුතා දුව හදලා වඩලා පෝෂණය කරා. අද උපන්දිනේ කීවෙනි උපන්දිනේද? 31 වෙනි උපන්දිනේ. සමහර අය නම් වයස කියන්නත් කැමති නෑනේ නේද? එහෙම වුණත් කවන්නේ වයස දැනගන්න එක හොඳයි. 31 වෙනි උපන්දිනේ සමරන. ඒ නිසා මේ අම්මයි තාත්තයි දෙන්න විශේෂයෙන් අම්මා ලංකාවේ මම හිතා. ඔව් අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ නැන්ද නේද? ඒ නිසා පරලොව ගිය තාත්තා අද හිටියානම් කොයිතරම් සතුටු වෙනවද? අවුරුදු 31ක් වගේ වයස මගේ පුතා අද අහවල් රටේ ඉන්නේ කියලා ඒ දයාබර අහිංසක තාත්තලාට ලොකු හැඟීමක් හදවතේ ඇති වෙනවා. අම්මා ගැන නම් බොහොම කවි කියලා තියෙනවා, සින්දු කියලා තියෙනවා. ඒ තාත්තලා ගැන බොහොම අඩුවෙන් තමයි කවි සින්දු ලියලා තියෙන්නේ. නේද? එහෙම වුණත් තාත්තලාත් වටිනා ඇත්ත බව අපි හොඳට මතක තියාගන්න ඕනේ. බෝසතාණන් වහන්සේ බෝසත් කාලේ මාතු පෝසක ජාතක කතාවේදී බලන්න මහ මුහුදේ අම්මත් සමග ගමන් කරනකොට හදිසියෙම කුණාටුවකට නැව පෙරළුණා. අහිංසක අසරණ වයසක අම්මා මුහුදට වැටුණා. බොහෝම තරුණයි පුතා. එදා ඒ අම්මා කිව්වේ මොකක්ද? උඹ තරුණයි මම මාළුයි බේරෙන් මගේ පුතේ ජීවිතයේ අවසන්කම තේරෙනවා පුතේ මාගෙන දුක් නොවී ගොඩ පීනන් මගේ පුතේ උඹ තව මේ ලොව ඉන්නට ඕනෑ මගේ පුතේ ගතට සවිය බලය දුන්න ආදර මගේ අම්මා කරේ තියන් දින ගණනක් පිනෙව්වා අම්මා මවුසෙනේ අස සිතේ දරන් ගොඩ වූවා නිම්මා මතු දවසක පුතේ උඹත් බුදු වේවා පැතුවා. අම්මලා මොනතරම් දරුවෝ දුකටපත් වුණා. කවදාවත් ඒ දරුවන්ට අහිතක් කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර දරුවෝ අම්මගේ තාත්තගේ හිත රිදවෙන වෙලාවල් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අම්මා තාත්තා කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. එක හිතුවක්කාර දරුවෙක් දවසක් අම්මගෙන් අහනවා කැලේට යන්න. අම්මා කියනවා ඔය ගමන අද කීයටවත් යන්න එපා පුතේ කියලා. ඒක අහන්න නැතුව මේ පුතා කැලේට යන. ඒ වෙලාවේ අම්මගේ හිතේ
ඇතිවෙච්ච ශනික තරහක් නිසා කැලේට ගියාම ඔබ කොටියෙක්වත් අල්ලගනින් කියලා කියනවා. පුතා කැලේට යනවා. හැබැයි ඇත්තටම කොටියෙක් හම්බ වෙනවා. කොටියා දත් පිලිස්සලා මේ දරුවා දිහාට පනින්න ලෑස්ති වෙනකොට දරුවා කල්පනා කරනවා ඇත්තටම මගේ අම්මා වචනෙන් කිව්ව දේට වඩා සිතින් සිතුව දේ ඉෂ්ට වේවා. අම්මා කවදාවත් සිතින් කියනවාද මගේ දරුවා කොටියෙක් කන්න කියලා? කවදාවත් කියන්නේ. හැබැයි වචනෙන් කිව්වා. ඒ නිසා එහෙම හිතලා අදිෂ්ඨාන කෙරුවා විතරයි කොටිය ආපස්සට හැරිලා ගියා කියලා මේ ජන කතාවක සඳහන් වෙනවා. ඒ නිසා අම්මලා මුයින් යමක් කිව්වා ඒනම් සිතින් සිතා කියන දෙයක් නෙවෙයි. දරුවේ කිරේ වැටුනාම බලන්න. බත් ගෙඩිය බැඳගෙන යන්නේ කවුද? අම්මා. තමන්ගේ පුතා අර හිර කූඩුවේ ඉන්නවා බලාගෙන මොන තරම් වේදනාවෙන් ඒ බත්වල දීලා දෙනවා. අඟුලිමාල කතාවේ බලන්න මුළු මහත් දඹදිව කොසල් දනව්වම යටපත් කරගෙන සිටිය අඟුලිමාල ගාවට කිසිම කෙනෙක් කිට්ටු වෙන්නේ නැහැ. අඩුම ගානේ අඟුලිමාලගේ පියාවත් කිට්ටු වෙන්නේ නැහැ. එදා අඟුලිමාලගේ අම්මා මොකක්ද කල්පනා කළේ? වැස්සට තෙමි තෙමි වේලි ගිනි අවුවේ අම්මා පුතා සොයමින් අහසට දැත් දිගු කර ඇය මෙය කිව්වේ මිනිසුන් මරන්නද නුඹ ගුරු ගෙට යව්වේ. නොමග යන දරුවන්ට නොමග ගිය දරුවන්ට හොඳම ආදර්ශය තමයි අඟුලිමාල කතාව. ඒ තරම් භයානක අඟුලිමාල ගාවට තමන්ගේ ආදරණීය අම්මා ළඟ. එහෙමයි අපේ ආදරණීය අම්මා. කුස්සියේ මුළු ජීවිත කාලයම ගිනි මොලවලා ගිනි තැපලා උදේ පාන්දර 4ට විතර අවදි වෙලා ලිපගිලි මොනවන්නේ ගෙදර කවුද? ඒ ඔබේ මගේ ආදරණීය අම්මා. ඒ නිසා අපි ඇත්තටම දරුවනි දෙමව්පියන්ට සලකනවා මදි. බොහෝ දරුවෝ කතා කරන්නේ දෙමව්පියෝ අපිට මොනවද දුන්නේ කියලා. හැබැයි දෙමව්පියන්ට අපි මොනවද දුන්නේ? විදේශගතව ඉන්න ඔබ සමහර විට බෙහෙත් ගන්න එහෙමත් නැත්නම් අවශ්‍යතාවයන් සපුරන්න මාස්පතා මුදල් යවනවා වෙන්න පුළුවන්. ඒ අපේ සැබෑ යුතුයකම් අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඉටු වුණාද කියලා ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ඒකනේ අර එක ගීතයක තියෙන්නේ හිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ සඳුනාවත් කමක් නැති රත්තරන් පුතේ. ඕන දෙයක් ඉහිලිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹ නාව දුක වැඩි හිතේ. මහලු වෙනවා කියලා කියන්නේ කෙනෙක් ඕනම දෙයක් දරා
ගන්න පුළුවන් හයියක් ඇති වෙනවා. හැබැයි දුක වේදනාව සොම්නස් දුම්නස කනගාටුව මේ ඔක්කොම දරා ගන්න පුළුවන්. දාරක සෙනෙහස දාරක දුක දරුවන්ගෙන් වියෝ වෙන දුක අම්මට තාත්තට දරා ගන්න බෑ. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්න මේ ලෝකේ මහා බ්‍රහ්මයා හා සමානයි. මහා බ්‍රහ්මයා තුල තියෙන ගුණ හතරක්. මහා බ්‍රහ්මයා තුල ගුණ හතරක් තියෙනවා. මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේ කාරණා හතරම අම්මා තාත්තා තුලක් තියෙනවා. ඒ නිසා අම්මගේ තාත්තගේ අනිත් අය තුල ඇති වෙන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, එතකොට උපේක්ෂාව වගේ වෙනස් වෙන ස්වභාවයේ ගතියක් නැහැ. සමහර විට දරුවෝ 5 දෙනෙක් ඉන්නකොට හිතෙන්න පුළුවන් අයියට ඉඩම වැඩියෙන් දුන්න, මල්ලිට අඩුවෙන් දුන්න, මට ටිකක් දුන්න, මට දුන්නෙම නැහැ. ආදි වශයෙන් මැසිවිලි තියෙන්න පුළුවන්. හැබැයි ඒ සෙනෙහසේ අඩුවක් නැහැ. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය, මිතුරුකම. මෛත්‍රී කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ. මෙත්තා කියලා කියන්නේ පාලි භාෂාවේ. මිතුරුකම කියලා කියන්නේ සිංහලේ. මේ විදිහට ගත්තාම මෛත්‍රී සිතුවිල්ල අපිට ඉතාම වැදගත් වෙනවා මේ ලෝකේ ජීවත් වෙන්න. කරුණා, මුදිතා, උපේක්ෂාත් වැදගත්. හැබැයි මෛත්‍රී සහගත සිතුවිල්ල ඉතාම වැදගත්. ඒකනේ නැත්තිම නේද? මෛත්‍රිය නැති කරන්න තියෙන එකම බෙහෙත මොකද්ද? මෛත්‍රිය ඇති කරගන්න තියෙන වටිනාම දේ තමයි සිතේ ස්වභාවය තැම්පත් කර ගැනීම. හැබැයි මෛත්‍රිය නැති වෙන්නේ මොකෙන්ද? අපේ හිත තුල තරහ සිතුවිල්ල ආපු. තරහ කියන සිතුවිල්ල ආපු නැති කෙනෙක් ඉන්නවද මෙතන? කවුරු හරි ඉන්නවද? මට නම් කවදාවත් තරහ ඇවිල්ලා නැහැ කියලා කියයි. අමාරුයි කියන්නේ නේද? ඒක එනවා. හැබැයි ආපහු යනවා. එහෙම තමයි ඇත්ත. හැබැයි තරහ නැති කරන්න තියෙන එකම බෙහෙත තමයි මෛත්‍රිය. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා කකචූපම සූත්‍රය කියලා. මේ සූත්‍රය පැහැදිලි කරනවා කොහොමද මෛත්‍රී සහගත සිතුවිල්ල අපි ඇති කරගන්නේ කියලා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උදෙසා. ඒකේ අතීත කතාවේ ලස්සන පුංචි කතන්දරයක් තියෙනවා. ඉතාම ලස්සන කාන්තාවක් ඉන්නවා. එයාගේ නම වේදහිතිකා. මොකක්ද නම? වේදහිතිකා. ඒ හරිම ලස්සනයි. හැම වෙලාවෙම hina වෙච්ච මූණෙන් ඉන්නේ. ඉන්න පුළුවන් නේද? හැම වෙලාවෙම hina වෙච්ච මූණෙන් ඉන්න අමාරුයි නේද? හැබැයි මේ වේදහිතිකා සිටු කාන්තාව. හැම වෙලාවෙම මලක් පිපුණා වගේ ලස්සනට hina වෙච්ච ස්වරූපයෙන්මයි ඉන්නේ. දකින අය ඇයට ප්‍රශංසා කරනවා. ඇය බොහෝම මෛත්‍රී සහගත කෙනෙක්. හදවතේ තියෙන දේ මූණෙන් පේන්නේ නේද? දැන් හදවතේ තියෙන දේ හැමෝගෙම මූණ වලින් පේනවා. තරහක් ආපුවාම, දුකක් ආපුවාම, ලැජ්ජාවක් ඇති වුණාම, වේදනාවක් ඇති වුණාම කොහෙන්ද පේන්නේ? මූණෙන්. කඳුළු සට ගාලා වැටෙනවා සමහරව. හයියෙන් කොක්කඩලා hina වෙනවා. සන්තෝෂේ වැඩි කරනවා. මේ වේදහිතිකා මේ ලස්සන සිනහව නිසා හැම තැනම ඇගේ කීර්තිය ප්‍රශංසාව පැතිරිලා ගියා. ඇයට ඊටාම දක්ෂ
දාසියක් හිටියා. ඇගේ නම කාලි. කාලි දාසිය ඉතාම කඩිසරයි. හුත්තට වැඩ කරනවා. ගේදොර සියලු වැඩ කටයුතු සිද්ධ කරන කාලි දවසක් කල්පනා කරනවා මගේ සිටු දියණිය ගැන හැමෝම කතා වෙනවා. ඇයට පුදුම විදිහේ ප්‍රශංසාවක්, ඇයට පුදුම විදිහේ ආකර්ෂණයක් හැමෝගෙම තියෙන්නේ. මේකට හේතුව මොකක්ද? ඇය කල්පනා කරනවා මගේ සිටු දුවට කවදාවත් තරහ එන්නේ නැහැ. මම මේක හොයලා බලන්න ඕන. මගේ සිටු දුවට කවදාවත් තරහ එන්නේ නැද්ද? ඇය කල්පනා කරනවා මම මේකට පරීක්ෂණයක් කරන්න. ඇය දවසක් දවල් වෙනකන් නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවේ වේදහිතික ආවිල්ලා අහනවා කාලි ඔබට අසනීපයක්. එහෙමත් නැත්නම් වෙනත් අපහසුතාවයක්ද මොකක්ද? ඒ වෙලාවේ නෑ මුකුත් අපහසුතාවයක් නෑ මට නිින්ද ගියා කියලා නැගිටලා වැඩ කරනවා. දෙවෙනි දවසේ තවත් ටිකක් නිදාගෙන හිටියා. එදා ඈ කාලි උඹ අදත් නිදි නේද? ස්වරය වෙනස් වුණා. වෙනද අහන ස්වරය අද ටිකක් වෙනස් වුණා. මුණ ටිකක් වෙනස් වුණා. ඇයි යටිහිතින් සතුටු වෙනවා. මෙයාටත් එහෙනම් මේ තරහ එනවා. තුන්වෙනි දවසේ හොඳටම නිදාගෙන හිටියා. ඒ වෙලාවේ කාලි ආව ළඟ තිබ්බ දොර පොල්ල ගත්තා. ගැහුවා ඔළුවට. ඔළුව පැලුණා. ලේ ගලනවා. දැන් කාලි එළියට පැනලා කෑ ගහලා කියනවා මෙන්න අච්චර අර වටිනා කාන්තාව මගේ ඔළුව පැලුවා යක්ෂාවේසයෙන් කියලා. ඉතින් ඒ නිසා මේ තරහ ආපුවම පේන්නේ නැහැ නේද? සමහරට පීරිසි පිඟාන් රවුම් යනවා ක්‍රීම් ගාලා යනවා කියලා ඇතුලේ. තරහ ආපුවම ඒ වගේ වේදිකාටත් කරන්න දෙයක් නැහැ. ඔළුව පැලුණා. ඇයි මුළු ගම පුරාම කියාගෙන ගියා වේදිකා මෙන්න මගේ ඔළුව පැලුවා. ඇයි මෛත්‍රියෙන් යුතු කාන්තාවක් නෙවෙයි. ඇයිගේ අපකීර්තිය පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ කතන්දරේ මුල් කරගෙන අපට කාරණා පහක් කියලා දෙනවා. මෛත්‍රිය කොහොමද අපි පතුරවන්නට ඕනේ කියලා. සමහර අය තරහක් වේදනාවක් නැත්තම් ලොකු එහෙම ශක්තියක් ආපුවාම හිතනවා උදැල්ලයි කූඩේ අරගෙන මේ මහ පොළොව කොටලා විනාශ කරලා දානවා කියලා. ඒක කරන්න පුළුවන් වැඩක්ද? මහ පොළොව කොටලා ඉවර කරන්න බෑ. ඇයි? මේක මහා ගැඹුරු. අන්න කියනවා මෛත්‍රී සාගත සිතුවිල්ල මහණෙනි මහා පොළොවසේ ගැඹුරින් පතුරුවා හැරිය යුතුය. මහා පොළොවසේ ගැඹුරින්. දෙවෙනි කාරණේ කියනවා තරහ ගිය කෙනෙක් චිත්‍රාන්දින කෙනෙක් කියලා හිතන්නේ. පින්ත බාල්දියයි පින්සලයි අරගෙන මේ ආකාශයේ පුරාම චිත්‍රාන්දිනවා කියලා චිත්‍ර එක බහූත චිත්‍ර අහසේ ඇඳලා මම මේ අහස අපවිත්‍ර කරනවා කියලා. ලෑස්ති වෙනවා. පුළුවන්ද? අහසේ චිත්‍රාන්දින්න බෑ. ඒ වගේ තරහ ගියාම එහෙම සිතුවිලි එනවා. මේ අහසේ චිත්‍රාන්දින්න බැරි ඇයි? මේ අහස මහා පළල් වූ අහස. ඒ වගේ මෛත්‍රී සහගත සිතුවිල්ල මහා පළල් විදිහට පතුරුවා හරින්න කියනවා. ඒ වගේමයි ඉන්දියාවේ ගංගානම් ගඟ අචිරවති අනෝමා සරබු විශාල ගංගා. ඉන්දියාවේ ගියපු අය දන්නවා මේ සමහර ගඟක් දිගයි කිලෝමීටර් පළලයි කිලෝමීටර් 15ක් විතර. ඉතින් බලන්න ඒ ගඟ පිරීලා වතුර යනකොට මේ ගංගානම් ගඟ වගේ ගඟක් උණු කරන්න
හුළු අත්තකින් පුළුවන් නැත්තම් හුළු එළියකින් පුළුවන් කියලා කවුරු හරි ලෑස්ති වෙනවා. පුළුවන්ද? බෑ. ගඟ ඒ තරම් දිගයි. ඒ හුළු එළියෙන් ගඟ උණු කරන්න බැරි මහා දිග ගංගා නිසා. ඒ වගේ දිගට මෛත්‍රී සහගත සිතුවිල්ල වපුරවන්න. ඒ වගේමයි සමහර අය මේ බුමුතුරුණු නැත්නම් මේ බොහොම මට සිරුට සිව් රෙදි අරගෙන සරසර සද්දෙන්න මෙහෙම අතුල්ලනවා. පුළුවන් දෙයක් ගන්න. මම මේ උපමා වලින් කියලා තියෙනවා. බලුහමක් නැත්නම් ඒ වගේ එකක් අරගෙන සරසර සද්දේ ගන්න උත්සාහ කරනවා. අමාරුයි. ඒ මට සිරුට නිසා. ඒ වගේ මෘදු මොලොක් විදිහට මෛත්‍රී සහගත සිතුවිල්ල පතුරවන්න. මේක අමාරුම කාරණේ තමයි මේ උපමාවේ මේ සූත්‍ර උපමා කරලා තියෙන කගචූපුණු කියන්නේ කියත. කවුරු හරි කියතක් අරගෙන කාගේ හරි අතක් ඉරනවා නම් මෙහෙම. ඒක දරාගෙන ඉවසාගෙන ඉන්න පුළුවන් නම් මේ සූත්‍රයේ කියන ආන්න නියම බුද්ධ ශ්‍රාවකයා යා. පුළුවන් නේද? කවුරු හරි කෙනිත්තුව දැනෙන වේදනාව නේද? හැබැයි කියතකින් කපා දෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් මහණෙනි මෛත්‍රී ඉවසීම තව තවත් ප්‍රගුණ කළ යුතුයි. ඔබට එසේ ඉන්න බැයි නම් තව තවත් ප්‍රගුණ කළ යුතුයි. ශාන්තිවාදී ජාතකේ බලන්න කන කැපුවා, නාය කැපුවා, අත කැපුවා, පය කැපුවා. ඒ ශාන්තිවාදී තාපසයා සෙලුණේවත් නැහැ. ඉවසීම ඒ තරම් මහා බල සම්පන්න දෙයක්. හැබැයි සමහරු දන්නේම නැත්තේ ඉවසන්න. මගේ ඉවසීමේ සීමාව ඉක්මවන්න එපා කියලා කියනවා නේද? සීමාවක් නැති දෙයක් තමයි ඉවසීම කියන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ අපිට උගන්වනවා මේ කාරණා පහෙන් අපි තාම මෛත්‍රී සහගත සිතුවිල්ල ඇති කරගන්න. ලංකාවේ නම් සමහර ගෙවල් වල පූසු ඇති කරනවා. ඇයි පූසු ඇති කරන්නේ? පූසු ඇති කරන්නේම මීවල්ලන්නේ නේද? හැබැයි ආදරයට සුරතලයට ඇති කරනවද? එහෙම තමයි කියන්නේ. මගේ ලස්සන පූසා කීගේ අතක තියාගෙන ඉන්නවා. හැබැයි බැරි වෙලාවක් පූසා ලේනෙක් අල්ලගත්තොත් කොහොම හරි පූසට ගහලා ලේන බේරලා අරිනවා. හැබැයි පූසා මීයක් අල්ලගත්තොත් නම් කවදාවත් පූසට ගහලා මීයා බේරලා අරින්නේ නැහැ. ඒතර සැබෑ සුරතලයක්ද? සැබෑ මෛත්‍රියක්ද? සැබෑ ආදරයක්ද තියෙන්නේ? නැහැ. අන්න ඒ නිසා සැබෑ ආදරේ නම් මීහටයි පූසටයි දෙන්නටම ආදරය කරන. මෙහි ඉන්න දරුවනොත් මේ මීයොත් කූඩුවල තියාගෙන ආදරයට සුරතලයට ඇති කරනවා. ඉතින් ඒ නිසා කෙනා හිතන විදිය වෙනස්. මෛත්‍රියත් ඒ විදියයි. සමහර අම්මලා තාත්තලා මෛත්‍රිය කරන්නේ තමන්ගේ දරුවන්ට විතරයි. අනුන්ගේ දරුවන්ට මෛත්‍රී කරන්න තියා දුකට විපතටපත් උනත් බලන්නේ නැහැ. හැබැයි ඒ අය අම්මලා නෙමෙයි. හොඳට මතක තියාගන්න. අම්මා කෙනෙක් නම් ඒ අම්මා තුල මව්වත්කම තියෙන්න ඕන. මව්වත්කම නැති අම්මලා තමයි. එහෙම අම්මලාට කිරියෙන්නේ නැහැ. දරුවෝ ඉපදුනාට කිරියෙන්නේ. ඒ නිසා සැබෑ අම්මාගේ දරුවා වෙනුවෙන් මේ රුධිරය කිරි බවට පත් වෙනවා. කුමාර මාතා බලන්න බුද්ධ කාලේ හිටිය අවුරුදු 12ක් ගිහිල්ලා තමන්ගේ ආදරණීය පුතා මහාන වෙලා අම්මගේ කිරියරුණා. කුමාර කාශ්‍යප මාතා ඒ තරම් මව්වත්කමේ උපරිමේ බලන්න. ඒ නිසා අම්මාගේ තාත්තාගේ වටිනාකම වගේම අම්මා තාත්තා කියන මාතෘ පීතෘ පදවියන් වල වටිනාකමත් අම්මලා තාත්තලා දැනගන්න. එහෙම නැත්නම් සැබෑ
අම්මාගේ පිදුම අම්මට ලබන්න බෑ. තාත්තට ලබන්න බෑ. ඒ නිසා පින්නතුනි කල්පනාවට ගන්න. සැබෑ අම්මා කෙනෙක් සැබෑ තාත්තා කෙනෙක් වෙන්නට ඕන. ජීවත් වෙනකොට ජීවිත කාලයේ තමයි දරුවෝ ලැබෙනකොට තමයි අම්මලා අම්මා කෙනෙක් වුණා තාත්තා කෙනෙක් වුණා කියලා ඇති වෙන්නේ හිතට දැනෙන්නේ. ඒ නිසා ඒක මහ පුදුම දෙයක්. ඒ වගේම ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පවුල් වල ජීවත් වෙනවා කියලා පවුල් 4 වර්ගයක්. සමහර අය ජීවත් වෙනවා තමයි. හැබැයි හැඬු කඳුලෙන් ජීවිතේ ගත කරන්නේ. කවදාවත් සතුටක් නැහැ. සමහර අය එකතු වෙලා ඉන්නවා දෙවියෝයි යක්ෂණී. සමහර පවුල් වල එකතු වෙලා ඉන්නවා දෙවියෝයි යක්ෂණී. එකතු වෙන්න පුළුවන්ද? අමාරුයි නේද? දෙවියන්ට යතුන්ට එකට ඉන්නවා ඉතින් ස්වාමියා දෙවියෝ වගේ. බොහොම හොඳයි. හැබැයි ස්වාමි දිනේ යක්ෂණී වගේ. එහෙම කිව්වොත් මේ අය තරහ වෙන්න එපා. මේ ඉන්නවා කියලා මේ කියලා දෙන්නේ. සමහර පවුල් වල ඉන්නවා කියනවා දේවතාවී යක්ෂයයි. ඒත් ඉන්න බෑනේ ගැලපෙන්නේ. ස්වාමි දියණිය නැත්තම් බිරිඳ දේවතාවියක් වගේ. හැබැයි ස්වාමියා යක්ෂයෙක් රාක්ෂයෙක් වගේ. එහෙම අයත් ගැලපෙන්නේ. සමහර පවුල් වල ඉන්නවා යකයි යක්ෂණී. ගැලපිලා යනවා නේද? එක જાතියෙන්නේ. ඒ නිසා හොඳට හරි නරකට හරි ගැලපිලා යනවා. සමහර පවුල් වල ඉන්නවා දෙවියෝයි දේවතාවයි. ඒකත් හොඳටම ගැලපිලා යනවා. ඒ නිසා තමන් දෙවියෙක්ද දේවතාවියෙක්ද කියලා තීරණය කරගත්තාම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. මේ පවුල් ජීවිතය තමයි දරුවන් හදන ඊටාම ලස්සනම තැන. මේ කුඩුම්බිය. ඒ නිසා තමන්ගේ පවුල් ජීවිතය ලස්සන එකක්, අලංකාර එකක්, ආදර්ශමත් එකක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ ස්වාමියාටයි ස්වාමි දියණියටයි පමණමයි. ඒ අනුව තමයි තමන්ගේ දරුවෝ සමාජගත වෙන්නේ තාම ලස්සන. ඒ නිසා දරුවන් හදන අය, දරුවන් ඉන්න අය ඊටාම ආදර්ශමත් ජීවිත ගත කළාම අපිට ආපස්සේ හැරිලා බලනකොට සන්තෝෂ වෙන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි අද මේ උතුම් දවසේ වස් කාලය තුල මේ රෙබේකා නෝන මහත්මිය සංවිධානය කරමින් මේ පවත්වපු ධර්ම දේශනාව තුලින් ඔබේ ජීවිතයට යම් අරුතක් එකතු වුණා නම්, ජීවිතයට අලුත් දෙයක් එකතු වුණා නම්, අලුතෙන් යමක් හිතන්න ඕන කියලා හිතුණා නම් ඒක තමයි තාම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ජීවිතයේ පුංචි කාලේ, තරුණ කාලේ නැත්නම් මාළු කාලේ යහපත් කෙනෙක් වෙන්න, හොඳ කෙනෙක් වෙන්න, ආදර්ශමත් කෙනෙක් වෙන්න ඊටාම ලස්සන මනුස්ස ජීවිතයක් ගත කරන්න. මිනිසෙක් හැටියට ඉපදුණු අපිට මිනිස්සෙක් හැටියට මිය යන්න ලැබෙන එක මොනතරම්ම වාසනාවක්. සා මිනිස්සෙක් වෙයි කියලා නැවත කාටවත් හිතන්න බෑ. දැන් මෙතන ඔක්කොම 20ක් 30ක් මිනිස්සුયો ඇති. හැබැයි මේ ස්ටොක්හෝම් බුද්දිස්ට් විහාරයේ මේ සීමාව තුල බැලුවොත් කෙල ලක්ෂ ගාණක් සත්තු ඇති. ඒ ජීවි. ඒ නිසා අපි ගිහිල්ලා ඒ සතෙක් වෙන්නත් බැරි. මිනිසෙක් වෙන්නත් බැරි. දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්නත් බැරි නෑ. අටමහා නිරකේ නැත්තම් සතර අපාය වැටෙන දුක් විඳින්නත් වෙනවා. හොඳට කර්මයේ කර්මඵල අදහාගෙන ජීවත් වෙනකොට ආදර්ශමත් ජීවිතය ගත කරොත් අන්න ඒක තමයි තාංගට. පින්නතුනි මේ සංසාරේ අපිට කෙරවල කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියන
මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමෙන්මයි. ඒ නිසා සසර මොනතරම් කාලයක් සැරිසැරුවත් ලෝතුරා බුදු කෙනෙක් හමු වෙච්ච දවසේ ඒ ධර්මය පිළිපැදිලි නම් ඒ ධර්මයට අනුව ජීවිතය ගත කරයි නම් එයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් ඔබට නිවී සැනසෙල්ල ලබා ගන්න වාසනාව ශක්තිය ලැබේවා. කෙලවර උතුම් අමා මහ නිවන් සුව පිණිසම මේ ධර්ම දේශනාව හේතුවක් වේවා වාසනාවක් වේවා කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ මං සදා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබාගත්තා වූ සියලු කුසල බලයෙන් දෙව් මිනිස් සැප කෙළවර උතුම් අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. එhmenan අපි මේ විදිහටම වාඩි වෙලා තාම කෙටියෙන් ආශිර්වාද පූජාව සිදු කිරීමට කල්පනා කරමු. හැම දිනාටම මුලින් සඳහන් කළ ප්‍රවීන් ලංකා පුතණුවන්ටත් එවැගේම විහාරස්ථානයේ වැඩවසන ධම්මක්කා